හැම වෙලාවෙම මතක තියාගන්න ජීවිතේ හරියට පොතක් වගේ කියලා. සමහර පරිච්ඡේද ඔයාව කඩලා බෙදලා සුණු විසුණු කරලා දායි. සමහර පරිච්ඡේද ඔයාව සතුටින් පුරවලා ඔයාගේ මූණේ හිනාවක් විතරක්ම අදී. සමහර පරිච්ඡේද පහු කරාදී මූලයෙන් හිටිය ඔයා නැත්තටම නැති වෙලා ඔයාව සදහටම වෙනස් චරිතයක් බවට පත් කරයි. ඒත් මේ හොඳ නරක මිශ්‍රණ ඔයාගේ කතාපොත කියන්නෙම ඔයාගේ ජීවිතේම කොටසක්. ඒ නිසා මේ පොත වහලා පැත්තකින් තියන්න ඉක්මන් වෙන්න එපා. මොකද ඔයාවත් මමවත් දන්නේ නැහැ ඉස්සරහට මේ පොතේ ලියවෙන ලස්සන පරිච්ඡේද ගැන. විශ්වාසයෙන් ඉන්න, බලාපොරොත්තුවෙන් ඉන්න, සැහැල්ලුවෙන් කටුකම කාර්තු දිහා බලන්න. මොකද අපහසුම දවසත් ගෙවෙනවා මගේ මිත්‍රයා. ඔබේ මතකය අදේ කොනක තිබේද හැමදාම මතකයේ හැමදාම